මනීෂා සහ දිලේකා සමාජ මාධ්‍ය කළඹයි. දිලේකාගෙන් මනීෂාට හොඳටම බැනුම්. මේ දිනවල සමාජ මාධ්‍ය තුළ ඉතා කැපී පෙනෙන චරිතයක් වී සිටින මනීෂා ප්‍රනාන්දු තමන්ගේ ඇති දක්ෂතාවය මත හාස්‍ය රසය මවමින් ඉදිරිපත් කරන වීඩියෝ හේතුවෙන් අතිශයින් ජනප්‍රියත්වයට පත්වී සිටිනවා. ඇය විසින් බෝනික්කෙක් යොදාගෙන කළ වීඩියෝවක් නිසා ටික්ටොක් තුළ ජනප්‍රිය වී සිටින දිලේකා වීණාවේ ඇයට බැනවදින්නේ තමන්ගේ දරුවා පිළිබඳව මේ ආකාරයෙන් වීඩියෝ නිර්මාණය කර මුදල් සොයනා බවයි. දිලේකා විසින් ඇයගේ දරුවා සමග සිටින වීඩියෝවක් අනුසාරයෙන් මනීෂාද ඒ ආකාරයෙන් වීඩියෝවක් නිර්මාණය කර තිබුණා. එයට බොහෝසේ කෝප වී සිටින ඇය මනීෂා ප්‍රනාන්දුට දොස් පවරන්නේ මේ ආකාරයෙන්. සල්ලිවලට ජරාව කන ගෑනියෙක් මට මොනව කිව්වත් කමක් නෑ. මගේ දරුවට අපහාස කෙරුවා. මම මේ ගැන කතා කරලත් කිව්වා ඒක අයින් කරන්න කියලා. ඒත් අයින් කරන්නේ නෑ. මම මේක බලා ගන්නවා. සල්ලිවලට හිඟා කන්න එපාහලෝ යනුවෙන් ඇය බැනවැදී තිබුණා. කෙසේ නමුත් මනීෂා ප්‍රනාන්දු ඇයගේ එම දෝෂාරෝපණ කිසිවක් ගණන් නොගන්නා බවටයි පැවසෙන්නේ.